එමට 13 වෙනි ප්‍රශ්නේ එක්ස්පෙරිමන්ටේෂන් and පියෝ වයිටින් කියන එක පයි වොයිටින්ද මන්ද එක්ස්පෙරිමන්ටේෂන් කියලා කියන්නේ අපි අපේ අදහස ලෝ කොස්ට් එකකින් ඊට පස්සේ පොඩි ගෲප් එකකට දීලා ටෙස්ට් කරලා බලන එක. අපි අපේ අදහස ටෙස්ට් කරලා බලන එක තමයි එක්ස්පෙරිමන්ටේෂන් කියලා කියන්නේ. ඒතර පියෝ වයිටින් කියලා කියන්නේ අපේ දැන් ටෙස්ට් කරනවනේ අයිඩියා එක. එතකොට ඒ හැම රිසල්ට් එක අපි අපේ ගමන වෙනස් කරන එක, අපේ ස්ට්‍රක්චර්ඩ් එක වෙනස් කරන එක තමයි, ඩිරෙක්ෂන් එක වෙනස් කරන එක තමයි පිවටින් කියලා කියන්නේ. එතකොට පළවෙනි මේකේ දීලා තියෙන කේස් ස්ටඩි එක තමයි මොබයිල් ලර්නින් ඇප් එකක් ලොන්ච් කරනවලු but fail to gain traction. ඒ වුණාට ඒක fail වෙනවලු. එතකොට මේකේ දීලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි explain the importance of experimentation in entrepreneurship. entrepreneurship එකට experimentation කියන දේ වැදගත් වෙන්නේ ඇයි කියලා තමයි අහන්නේ. එතකොට එක්ස්පෙරිමන්ටේෂන් කියන දේ වැදගත් වෙන්නේ අපි ෆුල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් එහෙම අපේ ව්‍යාපාරේ කඩන් වැටුනොත් අපේ ඉන්වෙස්ට්මන්ට් එක අපත යනවා. එතකොට අන්නේ රිස්ක් එක වළක්ව ගන්න එක්ස්පෙරිමන්ටේෂන් කියන එක වැදගත් වෙනවා. ෆුල් ඉන්වෙස්ට්මන්ට් එක කරන්න කලින් රිස්ක් එක අඩු කරනවා. එතකොට කස්ටමර්ස්ලාගේ නීඩ්ස් අඳුර ගන්න පුළුවන් අපිට අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක කස්ටමර්ස්ලාට දෙන්න කලින්. එයාලගේ අවශ්‍යතා හරියටම දැනගෙන අපිට සක්සස්ෆුල් ප්‍රොඩක්ට් එකක් දෙන්න පුළුවන් මුලින් එක්ස්පෙරිමන්ටේෂන් එක ටෙස්ට් කරලා බැලුවහම. ඊළඟට අපේ ටයිම් එක සහ මනි ඉතුරු වෙනවා. ප්‍රොඩක්ට් එකට, ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක මාකට් එකට ෆිට වෙනවද කියලා හරියටම දැනගන්න පුළුවන්. එක්ස්පෙරිමන්ටේෂන් එකක් වැදගත් වෙන්නේ අන්න ඒ හින්දා. එතකොට එක්ස්පෙරිමන්ටේෂන් එකක් සාමාන්‍යයෙන් අර වෙන්න තියෙන ලොකු රිස්ක් එකක් වළක්වනවා. ලාර්ජ් ස්කේල් ෆෙලර් එකක් වළක්වනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා suggest how founders should decide whether pivot or persist කියලා. ඒ කියන්නේ කොහොමද අපි ඩිසයිඩ් කරන්නේ මේක pivot ද persist ද කියලා. දැන් අපි බිස්නස් එකක් එක්ක ෆේල් වෙනවා. එතකොට අපි කොහොමද ඊට පස්සේ මේකෙන් ඩිසයිඩ් කරන්නේ අපි දිශානතිය වෙනස් කරනවද නැද්ද කියලා. පියවයිට් කියන දිශානතිය වෙනස් කරනවා. දිශානතිය වෙනස් කරනවද නැද්ද කියලා අපි කොහොමද තීරණය කරන්නේ කියලා තමයි. එතකොට අපි කස්ටමර්ස්ලාගෙන් ෆීඩ්බැක් ගන්නවා. ඒක කියන්නේ එතකොට මිනිස්සු මේක යූස් කරනවද නැද්ද අන්න එහෙම කියලා අපිට බලා ගන්න පුළුවන් කස්ටමර් ෆීඩ්බැක් එකකින්. අපි කතා කර ඉඳී කොහොමද අපේ බිස්නස් එකක් ෆේල් වුණොත් අපි ඒක ෆේල් වුණාද නැද්ද කියන්නේ අපේ රිසල්ට් එක මත අපි වෙනස් කරනවද නැද්ද අපේ ඩිරෙක්ෂන් එක වෙනස් කරනවද නැද්ද කියන එක කොහොමද අපි තීරණය කරන්නේ කියලා. එතකොට අපි තීරණය කරන්න පුළුවන් කස්ටමර්ස්ලාගේ ෆීඩ්බැක් අරගෙන. කස්ටමර්ස්ලාගේ ෆීඩ්බැක් ගත්තහම එයාලා ඒක පාවිච්චි කරන විදිහ අනුව එයාලා පාවිච්චි කළා එයාලා අපිට දෙන ෆීඩ්බැක් එක මත අපිට තීරණය කරන්න පුළුවන් අපි මේකේ දිශානතිය වෙනස් කරන්න ඕනිද නැද්ද කියලා. එයාලා ඒක ගැන හොඳ අදහසක් දක්වනවා නම් අපි අපේ දිශානතිය වෙනස් කරගන්න ඕනේ නැහැ. ඩිරෙක්ෂන් එක චේන්ජ් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේකේ කොහොමද පීපල්ස්ලා මේකේ නිතරම ඇක්ටිව් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් මුල් ටික යූස් කරලා ආයෙ පාවිච්චි කරන්න නැතුව ඉන්නවද? ඒ වගේ දේවල් බලලා ඉවරලා අපිට පුළුවන් මේකේ ඩිරෙක්ෂන් එක චේන්ජ් කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඊළඟට අපි බලන්න ඕනේ කස්ටමර්ලාගේ ප්‍රශ්නේ අපි හරියටම විසඳලා තියෙනවද නැද්ද කියලා. අපි හරියටම කස්ටමර්ගේ රියල් ප්‍රොබ්ලම් එක විසඳලා තියෙනවා නම් අපි අපේ ඩිරෙක්ෂන් එක චේන්ජ් කරන්න ඕනේ නැහැ. එහෙම කළා නැත්නම් අපි අපේ ඩිරෙක්ෂන් එක චේන්ජ් කරගන්න ඕනේ. අන්න ඒ දේ තමයි B ප්‍රශ්නේදී අහන්නේ. ඊළඟට අහනවා purpose and experiment to test a new features that could increase adoption. ඒකෙන් අහන්නේ කොහොමද අපි
අලුත් ෆීචර්ස් එකක් ඇඩ් කරන්න එක්ස්පෙරිමන්ට් එකක් කරලා, ඒ කියන්නේ ටෙස්ට් කරන්නේ කොහොමද අලුත් ෆීචර්ස් එකක් එක්ස්පෙරිමන්ට් වලින්. ඒ කියන්නේ අපි අලුත් දේවල් ඇඩ් කරනවා අපේ ඇප් එකට. පොයින්ට්ස්, බැජස්, ලීඩර් බෝඩ් අන්න ඒ වගේ දේවල් ඇඩ් කරනවා. ඊට පස්සේ අපි එක ස්මෝල් ගෲප් එකකට දෙනවා. දීලා ඉවර වෙලා බලනවා ඩේලි ඇක්ටිව්ස් යූස් එක කොහොමද? එයාලගේ රේට් එක කොහොමද? ඒ වගේ දේවල් ටෙස්ට් කරනවා. ඊට පස්සේ අවසානයක් බලනවා ඒ දේවල් ඔක්කොම ඇනලයිස් කරලා ඉවර වෙලා අපේ ගෝල් එකට අපි ගිහින් තියනවාද? අන්න ඒ විදිහට තමයි අපි ටෙස්ට් කරන්නේ අලුත් ෆීචර්ස් එකක් එක්ස්පෙරිමෙන්ටේෂන් තුල. අන්තිම ප්‍රශ්නේ අහන discuss how lesson from failed experiments can shape future strategy. කොහොමද අපි එක්ස්පෙරිමන්ට් එකක් ෆේල් වුණොත් අපි කොහොමද ඒකෙන් අපේ ස්ට්‍රැටජි එක ඉම්ප්‍රූව් කරගන්නේ? එතකොට අපි ෆේල් වුණා කියලා කියන්නේ එතනම අපේ බිස්නස් එක, එහෙම නැත්නම් අපේ ප්‍රොඩක්ට් එක, සර්විස් එක කඩන් වැටුණා කියන එක නෙවෙයි. ඒකෙන් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කස්ටමර්ස්ලා ගැන හොඳින් අඳුර ගන්න පුළුවන්. මොකද අපි වැටුනේ මෙන්න මේ හේතුව හින්දා කියලා. ඊළඟට අපේ ප්‍රොඩක්ට් එක ඩිසයින් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපේ ප්‍රොඩක්ට් එක එක්ස්පෙරිමන්ට් එක ෆේල් වුණේ මෙන්න මේ හේතුව හින්දා. අන්න ඒක එතකොට අපිට අපේ ප්‍රොඩක්ට් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. එතකොට ස්ට්‍රෝං ඩිසිෂන් ගන්න අපිට මේක වැදගත් වෙනවා. එතකොට එක්ස්පෙරිමෙන්ටේෂන් එකක් ෆේල් වුණා කියලා කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක බිස්නස් එක ඩවුන් වුණා කියන එක නෙවෙයි. එතනින් අපිට පුළුවන් හරියටම කස්ටමර්ස්ලා කවුද කියලා අඳුරගන්න, අපේ ප්‍රොඩක්ට් එක ඉම්ප්‍රූව් කරගන්න, එතකොට ස්ට්‍රෝං ඩිසිෂන් ගන්න. අන්න ඒ වගේ දේවල් වලට වැදගත් වෙනවා එක්ස්පෙරිමන්ට් එකක් ෆේල් වෙන එක. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ resiliences and failures කියන එක. දැන් ෆේල් වෙනවා කියලා කියන්නේ අපි එක්ස්පෙරිමෙන්ටේෂන් එක අපි ෆේල් වෙනවයි කියලා කියන්නේ අපි අර ගත්තු අයිඩියා එක ගැලපෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ අ ඒක ඔන්ටර්ප්‍රනියර් කෙනෙක් කියන කෙනා ෆේල් එකකින් කියන්නේ ෆේල් වුණා කියලා කියන්නේ ඒක ලර්නින් ස්ටෙප් එකක් කරගන්නවා ඔන්ටර්ප්‍රනියර් කෙනෙක් කෙනා. ඊට පස්සේ රෙසිලන්ස් කියලා කියන්නේ අපි අර ෆේල් වෙච්ච එකෙන් කොහොමද ආයෙ නැගිටින්නේ කියන එක තමයි. කියන්නේ අපි ෆේල් වුණොත් ඒක අවස්ථාවකට නැගිටින එක තමයි රෙසිලන්ස් කියලා කියන්නේ. ෆේල් වෙනවයි කියලා කියන්නේ අසාර්ථක වෙනවා. හැබැයි අසාර්ථකත්වයෙන් අපි අවස්ථාවක් හදාගෙන ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක තමයි රෙසිලන්ස් කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා පළවෙනි ප්‍රශ්නේ discuss why failure is considered a learning milestone in entrepreneurship. ෆේල් වෙන එක කොහොමද ලර්නින් මයිල්ස්ටෝන් එකක් කරගන්නේ ඔන්ටර්ප්‍රනර්ෂිප් එක ඇතුළේ. එතකොට ෆේල් වුණා කියලා කියන්නේ කස්ටමර්ව අපිට හරියටම අඳුරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මොනවද වෙච්ච මිස්ටේක් කියලා අපිට කල් තියාම අඳුරගන්න පුළුවන් ෆේල් වුණා. ඊට පස්සේ ඩිසිෂන් ගන්න මේක වැදගත් වෙනවා. අන්න ඒකින්ද තමයි ඔන්ටර්ප්‍රනියර් කියන කෙනාට ෆේල් වෙනවා කියන එක ලර්නින් මයිල්ස්ටෝන් එකක් වෙන්නේ. ඊට පස්සේ අහනවා identify strategies entrepreneur can use to recover from setbacks. ඒ කියන්නේ ෆේල් වුණාට පස්සේ අපි කොහොමද ඒක අවස්ථාවක් කරගන්නේ? අපි කොහොමද ආයි ගොඩ නැගෙන්නේ කියන එක තමයි අහන්නේ. අපි කොහොමද setback එක recover කරගන්නේ? අපි ෆේල් වෙච්ච එක ඇනලයිස් අපේ ෆේල් එක ඇනලයිස් කරලා බලනවා. ඇනලයිස් කරාම අපිට දැනගන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් එකෙන් දැන් මේ අපි ෆේල් උනේ. එහෙම නැත්නම් අපි මාකට් කරපු විදිහෙන්ද අපි ෆේල් උනේ. අපේ ප්‍රයිස් එකද හේතු. මේ විදිහට අපේ ෆේල් එක ඇනලයිස් කරලා බලනවා. ඊට පස්සේ බලනවා අපිට පයිවට් වෙන්න මොනවද අවශ්‍ය වෙන්නේ. ඇයි මුලින් බැලුවා ඇයි අපිව ෆේල් උනේ. ඊට පස්සේ බලනවා අපි මේක නැවත ගොඩනගා ගන්න අපි මොනවද කරන්න ඕන. ඊට පස්සේ අපේ කොස්ට් එක රෙඩියුස් කරගන්නවා. ඊට පස්සේ අපි දැන් කස්ටමර්ස්ලට අපේ ප්‍රොඩක්ට් එක දෙනවා. ඊට පස්සේනේ ෆේල් වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ කස්ටමර්ස්ලගේ ෆීඩ්බැක්ස්. එතකොට අපිට පුළුවන් අපේ සෙට්බැක් එක රිකවර් කරගන්න. ඊළඟට සීකුඩ සිංහන provide an example of an entrepreneur who turned failure into success. ෆේල් වෙච්ච එක සක්සස් එකක් බවට පත් කරගත්තු කෙනෙක්ට උදාහරණයක් දෙන්න කියලා තමයි කියන්නේ. අපිට මේන්ලි දෙන්න පුළුවන් ස්ටිව් ජොබ්ස් කියන කෙනා. එයා Apple version iPhone version එක හැදුවා. හැබැයි පළවෙනි පාර එයාව ෆේල් වුණා. ඊට පස්සේ එයා ම්ම්, එයාගේ මිස්ටේක් වලින් ඉගෙනගෙන ඊට පස්සේ එයා ග්ලෝබල් විදිහට එයාගේ
ඊළඟට D කොටසෙන් අහන්නේ suggest how resilience planning can help startup survive in volatile market. volatile market එක ඇතුලේ startup එකක් survive කරගන්න කොහොමද resilience plan එකක් වැදගත් වෙන්නේ කියලා. එතකොට resilience plan එකක් help වෙන්නේ එයාලගේ financial buffer එකට යාව වැදගත් වෙනවා. ඒ කියන්නේ resilience planning එකක් වැදගත් වෙනවා. resilience plan එක help කරනවා startup එකක් survive කරන්න. ඒ කියන්නේ ෆන්ඩ් එක අපි අර මුදලක් යොදවනවා. එතකොට ඒ දේ ෆයිනෑන්ෂියල් බෆර් එකක් තියාගන්න රෙසිලන්ස් ප්ලෑන් එක වැදගත් වෙනවා. ඊළඟ රිස්ක් එක මැනේජ් කරගන්න. අපි රෙසිලන්ස් කියලා කියන්නේ අපි ෆේල් වුණොත් ඒක අපි අහපු ඒ ෆේල් එකෙන් නැගිටින විදිහනේ. එතකොට අපිට පුළුවන් ඊළඟ අවස්ථාවේ එන්න පුළුවන් රිස්ක් එක අඳුරගන්න. early stage එකේදීම අපිට ඒක අඳුර ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ability to pivot quickly. ඒ කියන්නේ අපිට ටක් ගාලා flexibility විදිහට අපිට change වෙන්න පුළුවන් මාකට. අපි fail වෙලා අපි දෙයක් ඉගෙන ගන්න. ඊට strong team culture එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් වලින් පුළුවන් startup survey එකට help කරන resilience planning එක මගින්. අපි නිරන්තරයෙන් ඉගෙන ගන්න ඕනේ. මේ දේත් වැදගත් වෙනවා resilience plan එකකට. ඊළඟට ethics and social responsibility. ethics කියලා කියන්නේ අර අපි සදාචාරාත්මක පැත්ත අපි ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒක අපි කරගෙන යන්න ඕනේ වගකීම් සහිතව හරිම ක්‍රමවේදයකට නීතිමය දේවල් වලට ගරු කරලා අන්නේ දේට තමයි කියලා ethics කියලා කියන්නේ. ඊළඟට social responsibility කියලා කියන්නේ අපි අර සමාජ වගකීමක් අරගෙන තමයි මේක කරන්න ඕන. අපේ බිස්නස් එක කන්ට්‍රිබියුට් කරන්න ඕනේ සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන. ඒ කියන්නේ අපි සමාජයට පරිසරයට කියන්නේ ප්‍රොෆිට් එකක් ලැබෙන විදිහට. ඒ කියන්නේ අපි සමාජයට වැලියු එකක් දෙන විදිහට. එන්වයරන්මන්ට් එක අර ප්‍රොටෙක්ට් කරගන්න විදිහට තමයි අපේ බිස්නස් එක ග්‍රෝ කරගන්න ඕන. අපි ફોකස් එක දෙන්න ඕනේ ප්‍රොෆිට් එකට විතරක්ම නෙවෙයි. එතික්ස් කියලා කියන්නේ හරිම දේ කරන එක. සෝෂල් රෙස්පොන්සිබිලිටීස් කියලා කියන්නේ අපි සොසයිටි එකට දෙන වැලියු එකට. එතකොට ඒ වලින් අහනවා explain why ethics are critical for sustainable entrepreneurship. sustainable entrepreneurship එකට ethics කියන දේ කොහොමද critical වෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට අපි අපේ product එක service එක කරගෙන යන්නේ එතික්ස් එක්කන හරිම විදිහට නම් අපිට කස්ටමර්ගේ ට්‍රස්ට් එක හම්බ වෙනවා. එතකොට අපිට ලොන්ග් ටර්ම් කියන්නේ සක්සස් එකක් අපිට ගොඩක් කාලයක් අපේ බිස්නස් එක රඳවලා තියාගන්න පුළුවන් ට්‍රස්ට් එකත් එක්ක. ඊට පස්සේ අපේ බ්‍රෑන්ඩ් එක ඩිමාන්ඩ් වෙනවා මාකට් එක ඇතුලේ. අපි කරගෙන යන්නේ හරිම විදිහට නම් එතික්ස් එක්ක නම් අපේ ප්‍රොඩක්ට් එක සර්විස් එක බ්‍රෑන්ඩ් එකක් වෙනවා මාකට් එක ඇතුළේ. ඊළඟට ලීගල් ඇන්ඩ් ෆයිනෑන්ෂියල් රිස්ක් අඩු කරගන්න පුළුවන්. අපි කරගෙන යන්නේ හරිම විදිහට අපිට නීතිමය බලපෑමක්වත් මූල්‍යමය බලපෑමක්වත් එන්නේ නැහැ. ඔන්න ඔය දේවල් හින්දා තමයි entrepreneurship කියන එකට ethics critical වෙන්නේ. ඊළඟට discuss how startup can create value beyond the financial profit. කොහොමද value එකක් කියන්නේ ස්ටාර්ට් අප් එකක් කොහොමද ෆයිනෑන්ෂල් ප්‍රොෆිට් එකට අමතරව වැලියු එකක් ක්‍රියේට් කරන්නේ. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ප්‍රොෆිට් එකම නෙවෙයි කොහොමත් අපේ ප්‍රොඩක්ට් එක සර්විස් එක ෆෝකස් එක වෙන්න ඕන. අපේ ෆෝකස් එක තියෙන්න ඕනේ කස්ටමර්ට වැලියු එකක් දෙන්න. කොහොමද අපි වැලියු එකක් හදන්නේ? සෝෂල් ඉම්පැක්ට් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි ජොබ් මාකට් එක වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ දුප්පත් භාවය නැති කරන්න ඕනේ. ඊට පස්සේ සෞඛ්‍ය ආරක්ෂිත දේවල් කියන්නේ සනීප ආරක්ෂක දේවල් සපයන්න ඕනේ. අධ්‍යාපනයට උදව් කරන්න ඕනි. අන්න ඒ වගේ දේවල් කරන්න. ඊළඟට එන්වයරන්මන්ට් ඉම්පැක්ට් එකක් තියෙන්න ඕනේ. අපි පොලියුෂන්ස් නවත්තන්න, එනර්ජි එක රිනිවබල් කරන්න, ඒ වගේ දේවල් වලට හෙල්ප් කරන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන් සෝෂල් විදිහට වැලියු එකක් ක්‍රියේට් කරගන්න. කමියුනිටි ඩෙවලොප්මන්ට් අපි ජොබ් මාකට් එකක් ජොබ් නිර්මාණය කරන්න ඕනේ. එතකොට සමාජයේ තියෙන අර දුප්පත් භාවය නැති වෙනවා. ජොබ් ක්‍රියේෂන් කරන්න ඕනේ. එතකොට අපේ ප්‍රොඩක්ට් එකේ සර්විස් එකේ වැලියු එක ක්‍රියේට් වෙනවා එතනින්.
ඊළඟට අහනවා යන්නේදී වගේ දේවල් හිතලා ලියන්න පුළුවන් දේවල් 100 අහනවා evaluate the role of entrepreneurs in solving social or environment problems. එතකොට අහන්නේ entrepreneur කියන කෙනා social සහ environment problems විසඳන්නේ කොහොමද? social සහ environment problems විසඳන්න entrepreneur කියන කෙනාගේ role එක මොකක්ද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ එතකොට මේකෙදි කියන්න පුළුවන් අලුත් විදිහට හිතලා කියන්නේ සෝෂල් ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන් එන්වයරන්මන්ට් ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන් ඔන්ටර්ප්‍රෙනියර් කියන කෙනා අලුත් විදිහට හිතලා මේ දෙයට සොලියුෂන් එකක් හොයනවා අලුත් විදිහට සොලියුෂන් එකක් ක්‍රියේට් කරනවා ඒක තමයි යාගේ රෝල් එක වෙන්නේ ඊළඟට ටෙක්නොලොජි සස්ටේනබල් ටෙක්නොලොජි එකට ගැලපෙන විදිහට මෙයා මේ ඒ කියන්නේ සොලියුෂන් එකක් හොයනවා ඊට පස්සේ සෝෂල් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන්නේ බිස්නස් ෆෝකස් on impact කියන්නේ සෝෂල් සහ එන්වයරන්මන්ට් ප්‍රොබ්ලම් එක විසඳන්න කොහොමද ඔන්ටර්ප්‍රෙනියර් කියන කෙනාගේ රෝල් එක කියලා නේ ප්‍රශ්නේ දිහා. එතකොට එයා ඉනෝවේෂන් අලුත් මේ මොකක් හරි දැන් ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ අලුත් විදිහට හිතලා. ටෙක්නොලොජි එකට ගැලපෙන්න, බිස්නස් ෆෝකස් එකට ගැලපෙන්න. අන්න ඒ වගේ දේවල් තමයි ඔන්ටර්ප්‍රෙනියර් කියන කෙනාගේ රෝල් එක වෙන්නේ සෝෂල් හරි එන්වයරන්මන්ටල් හරි ප්‍රොබ්ලම් එකකදී. අලුත් විදිහට හිතනවා. ඒක ටෙක්නොලොජි එකට ගැලපෙනවද කියලා හිතනවා. සමාජයට ගැලපෙනවද කියලා හිතනවා. කස්ටමර්ගේ බිහේවියර් එකට ගැලපෙනවද කියලා හිතලා තමයි අලුත් සොලියුෂන් එක දෙන්නේ. අන්න ඒ දේ තමයි ඔන්ටර්ප්‍රෙනියර් කියන කෙනාගේ රෝල් එක වෙන්නේ සෝෂල් හෝ එන්වයරන්මන්ටල් ප්‍රොබ්ලම් එකකට. ඊට පස්සේ අන්තිමේ අහනවා purpose a balanced framework that integrate profitable with social responsibility. profitability එකත් එක්ක social responsibility එකයි දෙකම එකතු කරලා profitability සහ social responsibility එකතු කරලා කොහොමද balance framework එකක් හදාගන්නේ කියලා තමයි මේකේ හැටි. profit කියලා කියන්නේ අර economical අපිට හම් වෙන ලාභය වගේ දේවල් ඉකොනොමික් පැත්තනේ. ඊට පස්සේ සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා කියන්නේ සෝෂල් එකට අපිට තියෙන වගකීම. ප්‍රොෆිට් එක කියන්නේ අපිට හම්බෙන දේ සෝෂල් රෙස්පොන්සිබිලිටි කියන්නේ අපි අපේ කස්ටමර්ස්ලාට දෙන දේ. මේ දෙක එකට ජොයින් කරලා කොහොමද ෆ්‍රේම් බැලන්ස් ෆ්‍රේම් එකක් පවත්වගෙන යන්නේ. එතකොට ෆයිනෑන්ෂල් සස්ටනබිලිටි එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ බිස්නස් එකක් ඇතුළේ. ප්‍රොෆිට් එකක් තියෙන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන් අපේ කස්ටමර්ගේ සහ කමියුනිටි එකේ කියන්නේ කස්ටමර්ගේ කමියුනිටි එකේ එතකොට සෝෂල් සහ ප්‍රොෆිටබල් විදිහට බැලන්ස් ෆ්‍රේම් එකක් හදාගන්නේ ඒ විදිහට. ඒ කියන්නේ අපි ප්‍රොෆිට් එක විතරක්ම නෙවෙයි ફોකස් එක කරන්නේ. අපි සෝෂල් වැලියු එකත් ફોකස් කරන්න ඕනේ. මේ දෙකම එකට එකතු කරලා බැලන්ස් ෆ්‍රේම් එකක් පවත්වගෙන යන්න ඕනේ. එතකොට ලොන්ග් ටර්ම් සක්සස් එකක් අපිට හම්බෙනවා මේ දෙක එකට එකතු කරාම කියන්නේ ට්‍රිබල් බොටම් ලයින් එකක් කියලා තමයි කියන්නේ මේක. يعني ප්‍රොෆිට් එක තියෙන්න ඕනේ, පීපල් එක තියෙන්න ඕනේ, එන්වයරන්මන්ටල් එක තියෙන්න. يعني ඉකොනොමිකලි අපිට ලාභයක් තියෙන්න ඕනේ. අපි සෝෂල් එකට සමාජයට වැලියු එකක් දෙන්න ඕනේ. එන්වයරන්මන්ටල් ඩැමේජ් රිඩියුස් කරන්න ඕනේ. මෙන්න මේ තුන එකට එකතු කරලා තමයි බැලන්ස් ෆ්‍රේම් එකක් පවත්වගෙන යන්න ඕනේ.